හයි ගයිස් ඔන්න අද අපි යනවා කොහෙටද ගෙස් කරන අද අපි යනවා මාකට් එකට. ඔයාලට සමහරවිට මේ පාර දැක්කම මේ කොයි පැත්තටද යන්නේ කියලාත් මතක් වෙන්න පුළුවන්. අද අපි යන්නේ ඩැන්ඩිනොම් මාකට් එකට. මෙල්බන් ඉන්න ගොඩක් අය දන්නවා ඇති, ගොඩක් අය යනවා ඇති. මෙතන ලංකාවේ එළවලු වගේම අපිට මෙහි තියෙන ගොඩක් දේවල් ගන්න පුළුවන්. හරි ලාභෙට අඩුවට ගන්න පුළුවන් තැනක් තමයි ඩැන්ඩිනොම් මාකට් එක. මේ තියෙන නෝබල් පාක් හරිය තියෙන මේ කනත්තක්. මේකේ අර ලස්සනට මල් පිපෙන කාලේ මේ වත්තේම මේ යද්දි එළියට පේනවා ගොඩක් රෝස එහෙම. අක්කර ගානක කනත්තක්. ඉතින් මේ මේන් රෝඩ් එකයි ඉන්නේ තියෙන්නේ. මෙන්න මෙතනින් තමයි යන්න තියෙන වාහනයක් යන්නේ. හරි ලස්සනට රෝස මල් පිපිලා තියෙනවා මේකේ. දැන් නම් මේ වින්ටර් එක නිසා කොළත් හැලිලා තියෙන්නේ රෝස ගස්වල. ඉතින් අද ටිකක් පායන දවසක්, සීතලයි හැබැයි පායනවා. මේ ලොකු රස්නයක් නැති වුණාට මේ අවුව නැති නිසා ඉතින් යන්න පුළුවන් ලේසි. මොකද ටිකක් යාට මෙහාට ඇවිදින මේ වැස්ස තියෙනකොට නම් එපා වෙනවා මෙහි. තව දෙයක්, ලංකාවෙත් මේ දවස්වල තෙල් ගණන් ඇති නේද? ඒ වගේම ඕස්ට්‍රේලියාවෙත් මේ දවස්වල තෙල් ටිකක් ගණන් වැඩි. මේ තියෙන්නේ මෙහි තියෙනවා එක BP, මේ යුනයිටඩ්, ඊට පස්සේ තව තියෙනවා 7-Eleven, ඒ වගේ ගෑස් ස්ටේෂන් තියෙනවා. ඉතින් එක තැන්වල එක ප්‍රයිස් වෙනස්, එකින් එකට වෙනස්. අද ඉතින් ඔන්න අපි තෙල් ගහගත්තේ ඩොලර් 1.60 ගානට තිවිච්ච තැනකින්. ඔන්න ඉතින් යනවා මේ ඩැන්ඩි මාකට් එකට. මොකද මේ අර ලංකාවේ එළවලු සාමාන්‍ය මුරුංගා, ඊට පස්සේ කරවිල ගොඩක් ඔය ඒෂියන් ෂොප් වල තිබ්බට මේ ඔය ඇල්ඩි වල, වූල්වර්ත් වල සමහර ඔය මුරුංගා වගේ දේවල් ගන්න නැහැ. ඉතින් මේ දැන් අපි යන්නේ මාස 6කින් 7කින් වගේ තමයි මේ ඩැන්ඩි මාකට් එකට යන්නේ. ලංකාවේ ඔයාලට මෙහි ඇවිල්ලා ලංකාවේ රසට මාළු ලංකාවේ විදිය මාළු එහෙම ගන්න තියෙනවා. මෙන්න මේකේ මාකට් එකේ වෙනම මාළු විකුණන තැනක් තියෙනවා වෙනම පැත්තක. ඉතින් එතෙන්ට ගියාට පස්සේ හැම දෙයක්ම ගන්න පුළුවන්. මොකද මේ අර තාම ඉතින් අර ලංකාවේ කෑම වලට දැන් ගොඩ කාලයක් මෙහි ඇවිල්ලා ඒවා කන්න බැරි වුණාම ඉතින් ගොඩක් අය ආසයි. ඉතින් මෙතනින් අඩුවට ගන්න පුළුවන්. ඉතින් අද අපි යන්නේ අන්න එහෙම නිතරම කන්න ලැබෙන්නේ නැති කෑමන මොනවා හරි ටිකක් අරන් එන්න තමයි. ඉතින් ඔයාලටත් බලන්න පුළුවන් මේ දවස්වල ප්‍රයිස් කොහොමද, ලංකාවේ ප්‍රයිස් එකත් එක්ක මෙහි ප්‍රයිස් එක කොහොමද, මොන වගේ ගානකට තියෙන. එතකොට ඔයාලා මෙතන තියෙන ගානත් එක්ක වෝල්වර්ත්, ඇල්ඩි වල තියෙන ප්‍රයිස් කොහොමද? ගොඩක් අය මම දැකලා තියෙනවා මෙතනට. මම කලින් ගිහින් තියෙනවා 3 පාරක් වගේ. එතකොට ගොඩක් අය මෙතෙන්ට එනවා. අනිත් එක ඩැන්ඩිනොම් කියන්නේ ලංකාවේ අය ගොඩක් ඉන්න තැන. ඩැන්ඩිනොම් පැත්ත ලංකාවේ ගොඩක් ෂොප් තියෙනවා, රෙස්ටෝරන්ට් ගොඩක් දේවල් තියෙනවා. ඉතින් ලංකාවේ අයත් ඉන්නවා. ලංකාවේ අය ගොඩක් ජොබ් හොයාගෙනත් තියෙන ඩැන්ඩිනොම් වලින් ඉන්න තියෙනවා. ඉතින් අපි ගිහින් බලමු ඩැන්ඩිනොම් වලට. චූටි දෙයක්, මෙන්න මෙතන මේ කන්දේ මේ පාරේ මේ උඩේ තියෙනවා මේ කාසෙල් ගොඩක්. අපි මෙහිට ආපු මුල්ම කාලේ කාර් එකක් ගන්න මෙන්න මේ ටිකේ ඇවිත්තා කාර් බැලුවා. ගොඩක් ලංකාවේ අය ඇවිල්ලා කාර් බලනවා, අරගෙන යනවා. මම දැකලා තියෙනවා එදා. මම දවස් 2ක් විතර මෙතනට ගියා. හැබැයි ඉතින් අපි මෙතනින් නෙමෙයි ගත්තේ. මෙතනින් අරගෙනපු කට්ටිය ඉන්නවද ඔයාලා මේ ඩැන්ඩි මාකට් එක කිට්ටුවට? මෙන්න මේ හරියේ 40ට යන්න තියෙන්නේ. පොඩ්ඩක් ට්‍රැෆික් එක ස්ලෝ කරලා යන්න තියෙන්නේ. මොකද මේ හරිය පාර හදනවා. පේනව නේද මෙහි පාරවල් හදද්දී මෙන්න මේ විදියට මේ අයිස්ක්‍රීම් කෝන් වගේ ඒවා තියලා තියෙන්නේ. ඔන්න ඕවා ටිකක් තියලා පාර ওই විදියට අහලා තියෙනවා. මේ මෙතන තියෙන ගෑස් ස්ටේෂන් එක 24 hour එකක්. එතකොට මේ එක සෙල්ෆ් සර්විස්. අපිට තෙල් ගහගෙන සල්ලි එතනින් ගෙවලා යන්න තියෙන්නේ. මෙහෙදින් ඒ පහසුකම් ටිකක් තියෙනවා. තෙල් මිල වැඩි වුණාට නිතරම වැඩි වෙලා තියෙන්නේ ශනිකව. මෙහි දවස සමහරලාට අද්ද තෙල් අඩු වෙලා
මේ ආයෙමත් ඒ කියන්නේ මුද්දේ අඩු වෙලා ආයෙ පැය 2කින් 3කින් ආයෙ වැඩි වෙන්න පුළුවන්. සමහර දවසට හරි ලාභ විදියටත් තෙල් අඩු වෙන වෙලාවල් තියෙනවා. ඉතින් ඔන්න දැන් අපි යනවා මේ හරිය වේග සීමාවල් තියෙන 60ට බලන්න මෙහි ඉන්න විනීත රියදුරු. අන්න ඔය වගේ තමයි යන්නේ. ඔන්න දැන් අපි ආවා මාකට් එක කිට්ටුවටම. මෙන්න දැන් මෙන්න මේ හරියේ මෙතන ඉඳන් ওই ෂොප් ටික තමයි තියෙන්නේ. මේ හරිය ඉතින් ලංකාවේ කඩ තියෙනවා. ඉන්දියන් ඒවා ගොඩක් ඒවා තියෙනවා. මෙන්න මෙතන ඉතින් පොඩ්ඩක් ට්‍රැෆික් මොකද මේ මාකට් එක පැත්තට දාන්න තියෙන තැන හරි චූටි පාරක් තියෙන තැනට හැරෙන්න. මෙන්න මේ තියෙන්නේ ඔන්න ඔය ෂොප් ටික උතන ඉස්සරහා. ඔයාලට මම පෙන්නන්නම් මෙතන ලංකාවේ කඩේකුත් තියෙනවා. ඔන්න ඔතන බලන්න. දැක්කද සිංහයෙක් ඉන්න. ඔය තින් ලයන් බේක් හවුස් එකක් තියෙන්නේ. ඔයාලා සමහර විට මෙතනින් කැම අරගෙන ඇති. මෙන්න මේ තියෙන්නේ ලංකාවේ කඩයක් ඉතින්. කොහොමද ඉතින් ලංකාවේ කඩයක් දැක්කහම තියෙන ගැම්ම. ඔන්න ඉතින් අපි පාකින් එකට ආවා. මේ මෙතන අර පී කියලා ගහලා තිබ්බ කණු ඔය තියෙන්නේ. ඔන්න ඔය ටිකට් මැෂින් තියෙනවා. එතකොට අපි මෙතන පාක් කරනකොට ගිහිල්ලා ටිකට් එකක් අරගෙන ඒක අරගෙන නෝමලි ලංකාවෙත් ඔය තියෙනවානේ. ඔගේ පාකින් ටිකට් එකක් දාලා යන්න ඕන. නැත්නම් ඉතින් එනකොට අර ඩොලර් 100ක විතර බඩු ගන්න ගියොත් ඩොලර් 300ක විතර දඩයක් කාලා එන්න පුළුවන්. ඒ නිසා අනිවාර්යයෙන්ම මේකට යනවා නම් පාකින් එකේ දාලා මේ එකක් අරගෙන ඒක දාලා කායක ඉස්සරහින් දාලා තමයි යන්න ඕනි. ඔන්න ඉතින් අපි මාකට් එකට ආවා. මෙන්න මෙහෙම එන්ට්‍රන්ස් එකේ තියෙන්නේ මෙන්න මේ වගේ ඇඳුම් කඩ ටිකක් තියෙනවා. එක එක ಜಾති ඉන්දියන් මුස්ලිම් අය අඳින දේවල් ඊට පස්සේ ඕන කෙනෙක්ට අඳින්න පුළුවන් ಜಾති ඒ කියන්නේ ඉන්දියන් සල්වාරි ඔය වගේ. එතකොට ඔන්න ඔය වගේ ඒව තමයි තියෙන්නේ. ඊට පස්සේ මේ දවස්වල වින්ටර් එක නිසා වින්ටර් එකට අදාළ ගොඩක් දේවල් ජැකට් අනම්මනම් දාලා තියෙනවා. වෙනදට වැඩිය. ඊට පස්සේ ඕක ඉතින් ওই ටික පහු කරගෙන යනකොට අපිට යද්දි මෙහෙම යද්දි දකුණු පැත්තෙන් තියෙනවා ලංකාවේ කඩයක්. ඒක ඉතින් ලංකාවේ කැම තියෙනවා. ඔයාලා ගොඩක් යන අය දන්නවා ඇති. මේ මම නම් අරගෙන නැහැ. හැබැයි මම දැක්කා ලංකාවේ මේකක් ගහලා එයාලා අර බතික් ඇඳුමක් ඇඳගෙන ඉන්නවා කපල් එකක්. එතන තියෙනවා කැම කඩයක්. මෙන්න මෙතන තියෙනවා මේ බලන්න ෆෝන් කේස් ඕව තිබ්බට හරි ගණන් ඉතින් මේ ගොඩක් අය එනවා මෙතනට ලංකාවේ කපල් ගොඩක් අය එනවා ස්ටුඩන්ට්ස්ලා. එතකොට මෙහි සෙටල් වෙලා ඉන්න හැමෝම ඉතින් මම දැකලා තියෙනවා ගොඩක් අය මෙතනට එනවා. අපිටත් අපි මෙහෙට ආවට පස්සේ ලංකාවේ කපල් එකක් එක තමයි අපි ගියේ. එයාලා තමයි මුලින්ම අපිව මෙතනට එක්කගෙන ගියේ. මොකද ආපු ගමන් අපි මෙතන දැනන් ඉඳියේ නැහැ. ඔන්න ඉතින් මෙහෙම ගියම් මුලින්ම ඉතින් ඔය ඇතුල් වෙන තැනදීම ඉතින් ඔය පොඩි සෙල්ලම් බඩුව නම් තියෙනවනේ. ඉතින් චූටි ළමයි එක්කෙනකොට මෙතනින් පොඩ්ඩක් බේරගෙන අර එලවලු එහෙම ගන්න තැනට යන්න ටිකක් අමාරුයි. ඉතින් මේ හරිය ෂොප් ගොඩක් තියෙනවා. මෙතන කැමරාත් තියෙනවා. මාකට් එකේ හැමතැනම. ඉතින් ඔන්න ඉතින් අපි යනවා දැන් මෙතනින් එහාට පටන් ගන්න එළවලු හැම තියෙන තැන. මෙන්න මෙතන තමයි මේ ලංකාවේ කඩේ තියෙන්නේ.
ඔය මම පහු කරන් යන්නේ කඩේ. ඊට පස්සේ අපිට ඕන කෙනෙක්ට මල් ගන්න පුළුවන්. මෙන්න මේ පැත්තේ දකුණු පැත්තේ තියෙන මල්. උතන මේ ඔයි මොනවද කෝල්ස් එකේ LDK වූල්වර්ත් එකට වඩා ලස්සන මල් ගොඩක් අඩුවට ගන්න පුළුවන්. මේ මමත් මල් එකක් අරන් ආවා. හරිම ලස්සනයි. ලස්සන ඒවා තියෙනවා අපිට ඕන විදියට. ඒ කියන්නේ අපිට ඕන නම් මල් අරගෙන වෙන මෙතන කියලා හදා ගන්න පුළුවන් ඕන જાති ඇඩ් කරලා. ඔන්න ඉතින් මුලින්ම ඉතින් පටන් ගන්න මෙම කෑම දැක්කලා කෑම සුවඳ ඇවිල්ලා තමයි ඔය එළවලු ගන්න යන තියෙන්නේ. ඔන්න දැක්කද ඇවකාඩෝ කිලෝ එක. දැන් මෙතන එකක් $1.99ක් වෙනවා. එක ගෙඩියක්. සමහර තැන්වල තිබ්බා ගෙඩි 4ම $5යි. මේ තියෙන්නේ මං හිතන්නේ ගහලද කොහෙද? කිරියාල. මොකද්ද මේ තියෙන ඔන්න ඔහොම තමයි. ඔයාලා බලන් යන්කෝ සද්ද නැතුව මං ඉන්නම්. මේ ප්‍රයිස් එහෙම ලංකාවේ ලවලු දැක්කහම ඔයාලට මේ ප්‍රයිස් එකත් එක්ක AUD ලංකාවේ සල්ලි ගණන් බැලුවට පස්සේ සමහරවිට ඉතින් අම්මෝ මෙහි ගණන් කියලා. ඇත්ත තමයි. ඉතින් මෙහි සමහර දේවල් හරි ගණන් අපි ලංකාවේ ගන්නට වඩා වැඩි ගණන් දීලා තමයි ඉතින් මේවා මෙහි ගන්න ඕන. හැබැයි ඉතින් අර ලංකාවේ කැම දැක්කම කොච්චර ගාණ වැඩි වුණා සමහර දේවල් ඉතින් ගන්න හිතෙනවා. විශේෂයෙන් මුරුංගා ඔන්න ඔය වගේ දේවල්. මොකද හැමතැනම ඇත්තේ නැහැ. තාම මෙහෙට ඇවිල්ලා මම මුකුණු වෙන්න කෑවේ නැහැ. ඔයාලා දන්න තැනක් තියෙනවා නම් කියන්න. මම තාම දැක්කේ නැහැ. මෙල්බන් මාකට් මෙතන මේ ඩැන්ඩි මාකට් එකේ තියෙනවා. ඉතින් ඔන්න අපි බලමු මේ එළවලු ටිකයි ඒ වගේ ප්‍රයිස් ටිකයි. මෙතන ඩැන්ඩි මාකට් එක ඕපන් මං හිතන්නේ අපි කලින් යද්දි දැන් මාස 6කට විතර කලින් මං කියන්නේ. හැබැයි ඉතින් මේ දවස් බලලම තමයි මම ගියේ. Friday, Saturday and Sunday මෙතන මේ උදේ 9 ඉඳන් හවස 4 වෙනකන්ද කොහෙද ඕපන් වෙලා තියෙන්නේ. ඒකට මෙතන අපි ගිහිල්ලත් 4 වෙන කිට්ටු වෙනකොට මේවා half price දානවා. half price කියන්නේ ගොඩක් ලොකු ගණක් අඩු කරලා මේවා දානවා. මෙතන මේ තියෙන හැම જાතිම එහෙමයි. අන්තිම දවස් සන්ඩේ වගේ ගියාම ගොඩක් වෙලාවට මෙතනින් අර බොක්ස් පිටින් ගන්න පුළුවන්. දැන් මේ තරම් දොඩම් බොක්ස් එකක් දාලා තිබ්බොත් මැන්ඩරින් $20කට 24කට ඒක ගොඩක් $10කට 15කට වගේ සමහර වෙලාවට ගන්න පුළුවන්. ගොඩක් අඩුවට දානවා. මේ දැක්ක නේද බණ්ඩක්ක එහෙම තිබ්බා. එතකොට මෙයාලා වෙනමත් මේ අයින් වල තියලා තියෙනවා සමහර ඒවා අරගෙන ගොඩක් අඩුවට දාලා පොඩියට පැක් කරලා. මොකද ඒවා ටිකක් අර නරක් වේගෙන ඉන්න කිට්ටු වුණාම ගොඩක් අඩුවට දානවා. ලංකාවේ ඉන්න කාලෙදී ඔය මොනවද වැලි යනවද කෑවෙත් නැහැ. මෙහි සල්ලි දීලත් අරගෙන තියනවා මම. ටොමැටෝ මේ දවස්වල ටොමැටෝ ටිකක් ගණන් වැඩි වගේ. ඩැන්ඩි මාකට් එකෙත් එහෙමයි. LD වූල්වර්ත් වලත් තිබ්බේ ටිකක් වැඩි. පාස්ලි. ඔයාලා කාලා තියෙනවද මේ පාස්ලි සම්බල? මේ සම්බෝලයක් හැදුවට පස්සේ මේක මේ හරිම රසයි. මේක මෙතන ගොඩක් ලොකු මිටි තිබ්බා. මේකෙන් මිටි 3ක් $5ක් වුණා. මේක හරිම රසයි. මේකට පොල් චුට්ටක් දාලා මේ උඹල කඩ පොඩ්ඩක් ලුණු දාලා ඉතින් ඔයාලා ගොටුකොළ සම්බෝල හදනවා වගේ දුවම් මේක හරිම රසයි. මේ ගොටුකොළ නිතරම අපිට හම්බ වෙන්නේ නැති නිසා වැඩිපුර ඉතින් අපිට කන්න වෙන්නේ ඔන්නෝ තමයි. ඕවා ඊට පස්සේ කේල් ඒ වගේ දේවල් තමයි මෙහින් කොළ කන්න තියෙන්නේ. මෑ කරල් තියෙනවා. ගොංචි තියෙනවා කිලෝ එක $9යි. බණ්ඩක්ක තියෙනවා. මේ මෙතන තියෙනවා මල් පැල. ඊට පස්සේ මල් පැල, කරපිංච පැල, දොඩම් පැල විතර තියෙනවා. මැන්ඩරින් ගස් ගෙඩි පිටින්ම හරියට දැක්කම නිකන් ආසයි උස්සගෙන යන්න හිතෙනවා. කොහෙද ඉතින් අපි අපාර්ට්මන්ට් වල වගේ ගිහිල්ලා තියාගන්නේ කොහෙද? මෙතන තියෙනවා තව ඔය රාපු පැල ඔය එක ඒවා තියෙනවන්න බලන්නකෝ දොඩම් ටික. ඊට පස්සේ මේ මොනවද තව එක જાති තියෙනවා. අර ලංකාවේ තියෙන චූටි අර බීම හදන්නේ මට මතකයි ඉස්සර ගම්වයි අපේ ගමේ තිබ්බ අර චූටි ලෙමන් જાතියක්. අර චූටි එක මේ මෙතන තියෙන්නේ. මම ඉස්සරහට පෙන්නන්නම්කෝ ඒක. මේක මෙහි තැඹිලි පාට වෙන්න ඉඳිනවා. සමහර ගෙවල් වල මම දැකලා තියෙනවා ගහ පිරෙන්න ගෙඩි තියෙනවා. ලංකාවට වඩා පළදාව වැඩිද මන්ද සමහර ගස්වල හොඳට තැඹිලි පාටට කොළ වලට වඩා ගෙඩි පේන්න තියෙන්නේ. ඉතින් ඒව හැදිලා තියෙනවා මේ පැල ටිකක් ඔයාලා දැක්ක නේද ප්‍රයිස් සමහර වෙලාව $30 40 වෙනවා එක පැලයක්. මෙන්න මේ චූටි දොඩම් එක මං කියන්නේ.
ඉතින් අන්තර රතු පෙර ගහකුත් තියෙනවා. තව ඉස්සරහට යනකොට මම පෙන්නන්නම් හොඳට මිදිච්ච ගහ. මේ තියෙන්නේ මෙන්න මේක. අන්න ওই ගහ දැක්ක නේද? දැක්ක මාසෙ හිතනවානේ. ඕනනම් ඉතින් අප්පාර්ට්මන්ට් වලත් ගිහින් තියන්න පුළුවන් වුණාට ගාණ වැඩි. ස්ටුඩන්ට්ලා වෙලා ඉන්නකොට ටිකක් අපි ගණන් එහෙම අනවශ්‍ය දේවල් වලට වියදම් කරන එක පොඩ්ඩක් සීමා කරගන්න ඕන ළමයි. මොකද මේ ස්ටුඩන්ට් ෆී එකත් ගෙවලා රෙන්ට් එකත් ගෙවලා අනිත් වියදනුත් බලා ගද්දි ටිකක් ඉතින් මේ වගේ දේවල් කරන්න ඉතින් හිතන දේවල් කරන්න සමහර වෙලාවට අමාරුයි. ඔන්න මේ අනිත් මල් තියෙන පැත්ත අර ඉස්සරහා එන තැන තිබිච්ච තැන මේ අනිත් තැන කොළ පාට මල් වගේකුත් තියෙනවා. මෙතන මේ තියෙන දෙකක් ගත්තාම කීයද? ඔන්න ඔහොම තියෙනවා. එතන $10 8 ඉඳලා මම දැක්ක අඩුම ගාන $8ද කොහෙද? ඔව් 8. 8 ඉඳන් තියෙනවා මල්. මේ ඔයාලා ඉතින් ওই මේ මල් එකක් කාට හරි ගිහින් දෙන්න ඕන නම් අඩුවට ගන්න ඕන නම් ඔන්න එන්න. Friday, Saturday, Sunday මෙන්න මෙතනින් අරන් යන්න. තමන්ට ඕන විදියට ලස්සන මල් දාලා හදා ගන්නත් පුළුවන්. නැත්නම් හදපු එකක් අරන් යන්නත් පුළුවන්. ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවා ඇපල්. ඔය තියෙන චෙරි දැන් මේ චෙරි සීසන් එක නෙවෙයි. ඒ වුණාට චෙරි දැන් තියෙනවා තවමත්. ඩොලර් මම දැක්කා මේ ළඟදී සිතු ගත්ත ළඟදී එකක් $7යි. කොහෙන්ද ගත්තේ මේ කෝල්ස් එකකින්. මේ තියෙන කැරට් බොන්චි. ඊට පස්සේ ඔන්න ඉතින් මේ සලාද හදන ඔයාලට ගන්න ගොඩක් දේවල් මෙතන තියෙනවා. මේ අවුමිරිස් වර්ගයක්. ඒක නම් එච්චර සැර නැහැ. මෙන්න මේක නම් හරි සැරයි. මේ හැබැයි ඉතින් අර සැර පාට තිබ්බට ගෙදරට ගෙනාවට පස්සේ ලොකු සැරක් නැහැ. දැක්කද වට්ටක්ක. මේ තියෙන්නේ මෙන්න මේක දැක්ක මාසෙ හිතෙනව නේද? එක පේලියට දිගට හැදිලා. මේ මැන්ඩරින් කිලෝ එක $2යි. ඊට පස්සේ ලුණු දැක්කද? $2.50යි. 2.50 කියන මං හිතන්නේ දැන් රේට් එක ලංකාවේ AUD එකක් LKR වලින් 180ක් 200ක් විතර වෙනවා ඇති. කලින් 200 ගණන්ට තිබ්බා දැන් නම් 180ක් 90ක් වගේ වෙනවා ඇත්තේ. අන්න එහෙම ප්‍රයිස් එක බලන්න ඉතින්. මේ තියෙන කැරට් මේ මොනවද? සෝරි කැරට් නෙවෙයි මේ කරවිල. මේ තියෙන ඒවා අර ලංකාවේ වැල්වල අර ගම්වල හැදෙන වගේ චූටි එකකුත් තිබුණා. හැබැයි ඒක දැක්කේ පස්සේ. හැබැයි ඒක රස ඇති මීට වඩා. මේ මෙහෙත් ඉතින් ওই ಜಾති 3-4ම හැදිලා තියෙනවා මේ තියෙන්නේ. මේන් එකක් ඇති ළමයි දෙන්නෙක්ට දවසකට වේර 3කට ඇති. ඔන්න තියෙනවා මං ආසම දේ. මුරුංගා. මේවා මේ හැමතැනම ගන්න නැහැ ඇත්තටම. මෙන්න මේ වගේ තැනකට ඒෂියන් කඩේකට આવුත් ගන්න තියෙනවා. දැක්ක නේද පොල් වලට ගිය කලක් පොල් තිබ්බා. මෙන්න මේ ටික තමයි මම කියපු අර චූටි කරවිල. මේවා වල දැකලා ඇති ගම් වල හැදෙනවා. චූටි ලුණු, රතු ලුණු. මේවත් ඉතින් හැමතැනම නැහැ ගන්න. දැක්ක නේද කිලෝ එකක් $17ක් වෙනවා. ඊට පස්සේ මේ පළතුරු අද එච්චර ලොකු ගාණක් නැහැ ඉතින්. හැබැයි හොඳට තෝරලා ඕන ගන්න සමහර ඒවා ඉතින් අර ගොඩ ගහලා තියෙනකොට තැල්ල තියෙනවා. ඉතින් මෙතෙන්ට එනවනම් අනිවාර්යෙන් තෝරලා ගන්න. එහෙම ගන්න පුළුවන්. මේවත් ටිකක් තැල්ල තිබ්බේ මේ ලස්සන පාටට තිබ්බට ගන්න තරම් ක්වොලිටි එකක් තිබ්බේ නැහැ එතන තිබිච්ච ටික. ඔන්න ඉතින් අද වීඩියෝ එක ඉවර වෙන්නයි යන්නේ. මෙතනින් මල් ටිකකුත් අරගෙන දැන් අපි ගෙදර යන්න හදන්නේ. අන්තිමටම මල් ගත්ත මොකද තැලෙන නිසා. අපි එහෙනම් ගිහිල්ලා එන්නම්. බයි.